ඔය ෆිල්ම් බලන්නේ පොප්කෝර්න් කන්න ඕනේ හින්දාද? ගොඩක් වෙලාවට ඔව් සමහර වෙලාවට ෆිල්ම් බලන්න නැති වුණත් මම ගිහිල්ලා පොප්කෝර්න් අරන් ගෙදර යනවා. අන්න පොප්කෝර්න් වලට ආදරය කරන ළමෙක්. තව මම සංජානව කාලෙක ඉඳන් දන්න හින්දා තව දැකපු දා තමයි ඉස්සර මම සංජානව දකින්නේ හැමදෙස්සම යාළුවෝ සෙට් එකක් එක්ක ගොඩාක් එක්ක. හැබැයි දැන් මම හරියට තනියම එයාව දකින්න එයා තනියම එයාගේ වැඩවලට යනවා එනවා ආවට පස්සේ ඕන්තරම් යාළුවෝ ඉන්නවා. හැබැයි අර අපි කියන්නේ දේවල් තනියම කරන්න පුරුදුලා කියලා. මං හරිද? ඔව් ගොඩක් වෙලාවට හැමදේම තනියම තමයි කරගන්නේ. ඉතින් අද යාළුවෝ මෙතනට ආවට පස්සේ ගොඩක් ඉන්නවා. හැබැයි මම ආවේ තනියම. ඉතින් එහෙම තමයි අපි හැමදේම තනියම කරන්න පුරුදු වෙන්න ඕනේ ඉතින්. දැන් පාඩුවේ තනිකඩව ඉන්න අර අපි කියන්නේ සිංගල් කෙල්ලෙක් දන්නේ නැහැ ෂිප් කටට ෂිප්. ඒ කියන්නේ ඒක අපි පොඩි කුතුහලයක් තියෙමුනේ. කැමැත්තක්. කොහොමද මම කියන සංජානා කියන්නේ අහිංසක හොඳ කාලා බීලා ෆන් එකේ ඉන්න කෙල්ලෙක්. ඒක ඉතින් අලුත් මොනවද සංජානා වැඩ කටයුතු තියෙන්නේ? තව ෆිල්ම් එකකට මගේ ෆිල්ම් එකක් ආව සුරංගයියගෙම ඒක තමයි මේක ෆිල්ම් එක. ඒක මේ දවස්වල විකාශනය වෙනවා. ඊට අමතරව ටෙලිඩ්‍රාමා කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. දෙකක් බාරගත්තා. ඊට අමතරව ව්‍යාපාර කටයුතු තමයි එහෙම ලොකුවට කියලා එහෙම වැඩක් නැහැ. ඉතින් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා.